ඔන්න ඔයාට මේ අම්මට කියන්නේ කොහොමද නාන්න ඕනේ. මේ මට ඔක්කොටම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා උතුම් දාන පාරමිතාවන් සම්පූර්ණ වේවා කියලා අපි ආවේ අද මේ රටේ ඉන්නවා මේ රමණි මහත්මිය කුවේට් රටේ ඉන්නේ. මේ ඉතින් ශාලට් පෙරේරා එයාගේ අම්මා. එයාට පින් සිද්ධ වෙන්න ආහාර මල්ලක් පූජා කරන්න කිව්වා. ඒ හින්දා තමයි ආවේ. ඉතින් රමණි මහත්මිය ඉන්න පුතත් ඉන්නේ එහෙ. ඒකට ගොඩක් උදව් කරන කට ඉස්සර කාලේ ඉඳලා උදව් කරා. ඉතින් ඊට පස්සේ එයාගේ අම්මගේ උපන්දිනේ තිබුණේ 28 වෙනිදා. 28 වෙනිදා. ඉතින් ඒ නිසා ඊට පස්සේ මේ අත්වරු දෙකක් දෙන්න කියලා කිව්වා. මේ කාට හරි එහෙම හම්බුනේ නැහැ අත්වරු දෙකක් දෙන්න. ඊට පස්සේ මේ මම කිව්වා ආහාර මල්ලක් ගෙනින් දෙන්නන්ද කියලා මාත් අත්වරු තිබුණා නම් මට හරි වටිනවා. මට දැන් ඇවිල්ලා බෑ. අත්වරු අර මෙහෙම තනි ඒක ගෙන දෙන්න. හරි අමාරුයි යන්නේ දැන්. එහෙනම් ඉතින් මේකේ දායකත්වයෙන් ගෙනත් දෙන්න. එහෙමයි. මේ රමණි මහත්මියටයි ශාලට් පෙරේරා අම්මාට පින් සිද්ධ වෙන්න තමයි දුන්නේ. එහෙමයි. හොඳයි. හරිම ගොඩාක් මයි පුතේ තෙරුවන් සරණයි ඉස්සෙල්ලාම ප්‍රාර්ථනා කරන තුනුරුනේ ආශිර්වාද ලැබේවා. මගේ දැසම පේන්නේ චූටි ආලෝකයක් තමයි තියෙන්නේ. මට ඔයාලා දැක ගන්නටත් ලැබෙන්නේ නැහැ. නමුත් ඉතින් ගොඩාක් පින් සිද්ධ වෙනවා. අපි ඉන්නවා 5 දෙනෙක්. මෙහෙණින් වහන්සේලා 4 නමයි උපාසකම්මා කෙනෙක් ඉන්නවා. ඉතින් අපි දැන් 5 දෙනෙක් ඉන්නවා. ඉතින් දානයක් කියන්නේ මහා උතුම් පින්කම් අම්මයි පුතේ. ඒ වගේම ශාලට් අම්මගේ උපන්දිනේට අපිට ඒ ආහාර මල් පූජා කරගත්තේ ආනුභාව බලයෙන්මයි පුතේ. කුවේට් රටේ මැද පෙරදිග සේවය කරලා දුක් මහන්සියෙන් හම්බ කරගත්ත ඒ මිල මුදලක් කෙවලා අපි වෙනුවෙන් අපේ මේ ආරාමයේ වෙනුවෙන් මෙනිනාසලා උදෙසා ඒ දානේ පූජා කරගන්නට යෙදෙනවා. එහෙනම්මයි පුතා අදිෂ්ඨාන කරගන්න ඔයා මොන රටක ජීවත් වුණත් කිසිම බාධාවකින් තොරව කටයුතු කරගෙන ඒව සාර්ථක කරගෙන ඉදිරියටම ගිහලා සන්තෝෂ භාවයට පත් වෙලා අවසානයේ දැන් අම්මගේ උපන්දිනේ 28 අම්මා මේ ලෝකෙට බිහි කරපු නිසා තමයි මයි පුතා ওই විදිහට ජීවත් වෙන්නේ. එහෙනම් මේ අම්මටත් නිදුක් නිරෝගී භාවය ලැබේවා දීර්ඝායු සම්පන්නිය ලැබේවා. උතුම් නිවනෙන් සැනසෙන්නට බෞද්ධයෝ වශයෙන් අපි දාන පූජා කරන්නේ නිවනට යන්න. එහෙනම් මේ උතුම් නිවනේ ශාන්තිය ලබා ගනිමින් සංසාර දුක් කෙලවර කරගන්නට මයි පුතාලට ශක්තිය ධෛර්යය ලැබේවා. තුනුරුවනේ ආශිර්වාදේ ලැබේවා. ප්‍රඥාව පහළ වේවා. ගුණ නුවණ ලැබේවා. අපවත් සම්බුද්ධ ශාසනයත් මේ විශ්වයත් ආරක්ෂා කරන්නව 33 කෝටිය දෙවි දේවතා උන්වහන්සේලාගේ ඇල්ම බැල්ම ලැබේවා. චිර ජීවනයේ සැලසේවා. යහපත මුදා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ගොඩාක් පින් මයි පුතා පතන ඒ උතුම් බෝධියෙන් සැනසෙන්නටම මේ පින්කම් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. සුපත් වේවා. වෙල්ලස TV එන්න අපි අපේ අයට උදව් කරමු.